Hi. Hi. හැමෝගම ආදරයෙන් පිළිගන්නවා Roman Arts අපේ YouTube channel එකට. ඉතින් අද අපි යන්නේ cherry blossom නැත්නම් sakura මල් බලන්න. කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ ජිනේ ෆෙස්ටිවල් එක. සාමාන්‍යයෙන් normally මාර්තු මාසයේ වගේ තමයි නේද? මල් පිපෙන්නේ. මම first time තමයි යන්නේ. මම දන්නේ නැහැ කොහොමද කියලා. බලමු ඉතින් අයියා නම් දන්නවා. ඉස්සරහට ගිහලා බලමු. අපි ගිහලා බලමු ඉතින් කොහොමද කියලාද ෆෙස්ටිවල් එක. අපි යන්න පිටත් වුණා. අද වෙදර් එකත් හොඳයි. ඉරේලිය වැටිලා අද සීතලත් අඩු දවසක්. අපි යනකොටත් ෆෙස්ටිවල් එක පටන් ගන්න තිබුණේ. අපි ටිකක් කලින් යන ප්ලෑන් කරාට අපි ටිකක් පරක් වුණා. හැබැයි අපි ඉක්මනට යනවා. මොකද අපිට පරක් වුණොත් එතන ලස්සන view එකක් බලා ගන්න බැරි වෙන නිසා එතන අවසරයි ලස්සන. ඉතින් අපි යමු ගිහලා බලමු. අපි යන පාර දෙපැත්තෙම ලස්සනට මල් පිපිලා මල් පෙති තාම නම් එහෙම හැලෙන්නේ නැහැ. සති දෙකක් වගේ සාමාන්‍යයෙන් තියෙනවා මේ මල්. අපි යන ගමන් පුංචි වීඩියෝ ක්ලිප් වගේක් ගත්තා. අපිට නැවතිලා වීඩියෝ ගන්න ටයිම් මදි නිසා. කියන්න තේරෙන්නේ පුදුමම ලස්සනක්. පාර දෙපැත්තෙම අතු මල් වලින් බර වෙලා ඈත පේන කඳු පන්තිත් එක්ක මේ ගස්වල මල් වල අතු පේනකොට මාර හිතට දැනෙන්නේ පුදුමම නිදහසක් සැනසීමක්. මුළු කොරියාවම මේ මල් වලින් සැරසිලා හරිම ලස්සනයි. අපි කොරියන් ඩ්‍රාමා වලින් බලනවනේ මේ වගේ ලස්සන තැන්. ඒ වගේ තැන් ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දී ඒක කියා ගන්න බෑ, වචන වලින් කියන්න බෑ. ඒ තරම්ම ලස්සනයි. අපි දැන් ඇවිත් ඉන්නේ කාර් එක පාකින් එකට දාලා අපි යමු ෆෙස්ටිවල් එක බලන්න. මේ තමයි එන්ට්‍රන්ස් එක. කොරියන් අයගෙන් වගේම විදේශිකයන් ගෙනුත් මෙතන අද පිරලා තිබුණා. මේ ෆෙස්ටිවල් එක පටන් ගන්න තැනම තියෙන්නේ අයිස්ක්‍රීම්. එතන එක විදිහේ ෆ්ලේවර්ස් වලින් අයිස්ක්‍රීම් තිබුණා. මල් ලෝකයකට ආවා වගේ එතන අපිට එන්ජොයි කරන්න පුළුවන් විදිහේ දේවල් ගොඩක් තිබුණා. එක විදිහේ කෑම ගොඩක් අපිට මේ ෂොප් වලින් ගන්න පුළුවන්. අපි මුලින්ම try කරේ මෙන්න මේ කෑම එක. මේකේ නම නම් මම දන්නේ නැහැ කියන්න. ඒක සොසේජස් එකක් ඇතුළට දාලා උඩින් සෝස් දාලා දෙන්නේ. ඒක ගොඩක් සැරත් හැබැයි ඒක රසයි. සකුරා මල් ගස් මැද්දෙන් මේ විදිහේ ඩෙකොරේෂන් ගොඩක් තිබුණා. ඒකේ නමතම ලස්සන මේ ෆෙස්ටිවල් එකට එකතු වෙලා තිබ්බා. මෙතන එක විදිහේ ගේම්ස් තිබුණා.
පුංචි අයට වගේම වැඩිහිටියයට කරන්න පුළුවන් ගේම්ස් ගොඩක් මෙතන තිබුණා. මේ දිගටම තිබුණේ එක එක විදිහේ කෑම බීම. ගොඩක්ම කෑම જાති එවලම රෙඩි කරලා තමයි දෙන්නේ. අපිට එතන තිබ්බ තව කෑම එකක් try කරන්න හිතුණා. එක ෆෝක් වලින් කරමු කෑම එකක්. එයා අයියත් එක්ක පුංචි කතාවක්. එයා අයියගෙන් අහනවා කොරියාට හෙල කොච්චර කල්ද? ඒ වගේ ප්‍රශ්න ටිකක්. අයියට දුන්න මුලින්ම එක try කරලා බලන්න. බලමු අයියාගේ රියැක්ෂන් එක අනුව තමයි මම ඒක try කරලා බලන්නේ. මමත් එක try කරලා බැලුවා. කියන්නට කුකුල් නෑ කෑම එක හොඳයි. හැබැයි ටිකක් සැර මදි. මෙතන නම් මම ගොඩක් ආස වෙච්ච තැනක්. එයාලා අපිව ලස්සනට ඇඳලා දෙනවා. ගොඩක් අය එතන ඉඳපු නිසා අපිට එතනින් අපිව ඇඳ ගන්න බැරි වුණා. මෙතන නම් මාරම ෆනි. හැම තැනම තිබුණේ ගොඩක්ම වගේ කෑම බීම જાති. මේ දිගටම වෙනස් වෙනස් විදියෙන් ඩෙකොරේෂන් කරලා තිබුණේ. හරිම ලස්සනයි. ඔන්න ඔහොමයි ඉතින් එදා අපි ලස්සන දවස ගත වුණේ. අපි ආයේ අලුත් වීඩියෝ එකකින් ලස්සන ප්ලේස් එකකදී හම්බ වෙමු. ගිහින් නම් බයි.